සංගීත ශාස්ත්‍රයේ ගත්තාම මේ ජන සංගීතය කියන එක ලාංකේය සංගීතයත් එක්ක හුඟක් හොඳට මිශ්‍ර කරපු සංගීතඥයෙක්. ඒ වගේම ගායනය සඳහාත් ඔහුගේ දායකත්වය ලැබිලා තියෙනවා. ජන සංගීතයේ නව ආරකට අරගෙන ආව. ඉවරයිද? එහෙනම් තහවුරු කරන්න. දරුවෝ ටික ලියලා ඉවරයි උත්තර. ශම්මිත් ලියලා ඉවරයිනේ උත්තරේ. හරි. එහෙනම් යාළුවෝ ටිකගේ උත්තර ටික බලමු. හෂාන් කියන්නේ හියුබන් දිසානායක මහතා කියලා. ඉසුරු කියන්නේ කරුණාරත්න අබේසේකර මහතා කියලා. ශම්මි කියන්නේ ලයනල් රන්වල මහතා කියලා. සජිත කියන්නේ රන්වල මහතා කියලාම තමයි. අපි නිවැරදි පිළිතුර කුමක්ද කියලා බලමු. මොකද දැන් වෙන්නේ? 25000ද? ඔකේ ලක්ෂ 5ද 25000ද එහෙමද? ඇත්තටම ඔබ මට හිතෙන විදිහට හුඟක් වෙලාවට දැනුමත් එක්ක මේ ජීවත් වෙන කෙනෙක්. ඒක හොඳටම පෙවුනා. ඔබ ඒක තහවුරු කරලා පෙන්නුවා. සහ තමන්ගේ මතය ගැන හුඟක් විශ්වාසයෙන් ඉන්න කෙනෙක්. හරිනේ? මට දැන් අනාවේකී කියන්නත් පුළුවන්. මේ රස්සාව බැරි වුණොත් මේ මගේ අනාවේකී කියලා ඉවර වෙලා සල්ලි හම්බ කරන්න තමයි හිතාගෙන ඉන්නේ. කොහොමුණත් උත්තරේ වෙනස් කරන්නේ නැහැ නේ. ඒ උත්තරේම තමයි. හරි. හෙන්රි තෙන්නකෝන් මහතා තමයි මේ රචනාව කළේ. හැබැයි ඔයාට එක අවස්ථාවක් තව තියෙනවා. ඒ තමයි සුරැකි කියන උපකාරක අවස්ථාව. දන්නවද ඒකෙන් මොකද වෙන්නේ කියලා? වෙන කවුරු හරි ලියලා තිබ්බොත් වෙන කවුරු හරි ලියලා තිබ්බොත් නෙවෙයි අපිට හරි උත්තරේ කවිෂා ලියලා තිබ්බොත් විතරයි ඔයාට මේ සුරැකි උපකාරක අවස්ථාව ලැබෙන්නේ. වාසනාව තියනවද නැද්ද කියලා අපි එහෙනම් බලමු නේ. අපි එහෙනම් බලමු කවිෂා ලියලා තියෙන උත්තරේ මොකක්ද කියලා. සුනිල් ශාන්ත මහතා උත්තරේ ගැලපෙන්නේ නැහැ. ඔබට තරගෙන් ඉවත් වන්නට සිද්ධ වෙනවා. කොහොම වුණත් ලක්ෂ 5 සීමාවටම අඩිය තිබ්බා. නමුත් ඉතින් නිම තමයි. ඒ දක්ෂකම අපි අගයනවා. ඒ වගේම තමයි ඔබ මම හිතන්නේ පහේ පන්තියේ දරුවන්ගේ මතකයන් එක්ක සහ ඒ අධ්‍යාපනයත් එක්ක සහ ඒ විෂය නිර්දේශයත් එක්ක තියෙන ප්‍රශ්න පිළිබඳව අවබෝධයක් ඇතිව තමයි ජීවත් වෙලා තියෙන්නේ. කොහොමවත් හුඟක් අයට අමතක වෙලා යන දේවල් ඔබ මතක් කරලා දුන්නා අද දවසේදී. අපි එහෙනම් ඉතින් සමු දෙනවා ඔබට. කවිෂා බොහොම ස්තුතියි මේ වෙලාවේ අපිත් එක්ක එකතු වුණාට ප්‍රශ්නවලට උත්තර ලබා දීම සඳහා. කොහොමවත් මේක අලුත් අත්දැකීමක් වෙන්න තියෙන ඔයාගේ ජීවිතේ. මොකද්ද හිතෙන්නේ? ඇත්තටම අත්දැකීම ගැන කතා කරනවා නම් ඒ කියන්නේ අධ්‍යාපනය කියන ශාස්ත්‍රය ගත්තට පස්සේ ඒකට වයස් භේදයක් නැහැ. මොකද පොඩි ළමයට පුළුවන් වෙන දේ සමහරවිට වැඩිහිටියෙක්ට බැරි වෙන්න පුළුවන්. ඒ කියන්නේ පැත්ත කොමුලත් සිද්ධ වෙනවා. ඒ කියන්නේ අධ්‍යාපනය කියන ශාස්ත්‍රයේ දැනුම් මට්ටම ඇවිල්ලා දැනුම් මට්ටම නෙමෙයි. ඒ ශාස්ත්‍රයේ කොහොමද අවධානය තමන්ගේ වටපිටාවත් එක්ක සැකසෙන්නේ කියන එක තමයි අධ්‍යාපනයේ මූලිකම වෙන්නේ. දැන් අපේ ශාස්ත්‍රයත් එක්ක ගත්තට පස්සේ අපි ගොඩක් වෙලාට එකම ෆීල්ඩ් එක යන කට්ටිය. ඉතින් ඊට වැඩිය වෙනස් මේ 5 වසර මේ පුංචි නංගිල මල්ලා ගත්තට පස්සේ ඒගොල්ලොන් ඇවිල්ලා ගොඩක් බාහිර ක්‍රියාකාරකම් එක්ක අධ්‍යාපනයයි බාහිර ක්‍රියාකාරම එක තමයි ඒගොල්ලොන්ගේ දැන්ට මේ වෙනකොට පාසල් ජීවිතේ ගෙවෙන්නේ. ඒක නිසා අපි එක පැත්තකට කොටු වෙලා ඉන්නේ. නිවුස් බලන්න වෙලාවක් නැහැ, ගෙදර එන්න වෙලාවක් නැහැ. ඉතින් ඒ අතින් බලනකොට මේගොල්ලෝ සෑහෙන එන්වයරන්මන්ට් එක කියන්නේ පරිසරය ගැන සෑහෙන දැනුමක් තියෙනවා. අපි පුංචි කාලේ හැමතිස්සෙම හිතන්නේ ඉක්මනට වැඩිහිටියෙක් වෙන්න. දැන් පේනවානේ අපි වැඩිහිටියෝ වුණාම ගහායමත් අපිට හිතෙනවා අනේ පුංචි කාලේට යන්න පුළුවන්. මොකද අවුරුදු 19න් පස්සේ වයස කියන්නෙත් නැහැනේ කවුරුත්. ඒ මට්ටමට හැදෙනවා. නමුත් පුංචි කාලේදී පුළුවන් තරම් ලොකු වයසක් කියන්න තමයි කැමැත්තක් එන්නේ. කොහොම වුණත් අසේල ඔබට අපි සුබ ප්‍රාර්ථනා කරනවා. ඔබ අනාගත කටයුතු ඔක්කොම ඊටමත් සාර්ථකව ඉෂ්ට වෙන්නයි කියලා. තරගෙන් සමුදෙන්නට කලින් අපි මේ තිරේ දක්වන වාක්‍ය ඔබට කියන්න වෙනවා. ඒ වගේම ඔබ හිස් අතින් යන්නේ නැහැ. රුපියල් 25000ක මුදලක් ඔබ හිමි කරගෙන තියෙනවා. එනයි ඉතින් වාක්‍ය කියමු.
මම පුංචි පහේ සිසුවෙකු තරම් හපනෙක් නොවෙමි. බෙහෙවින්ම ස්තුතියි අද දවසේ අපිත් එක්ක එකතු වුණාට. එහෙමනම් ඉතින් අද දවසේදී අපි තරගෙන් සමු අරගෙන යන්නටයි හදන්නේ වැඩසටහනෙන් සමු අරගෙන අපි ගියාට ලබන සුමානේදීත් මේ වෙලාවටම අපි අනිවාර්යයෙන්ම ඔයගොල්ලන්ගේ ගෙදරට එනවා. ඉතින් දැනුම බෙදා හදා ගන්න, අධ්‍යාපන කටයුතු පිළිබඳව අවධානය යොමු කරන්න. මේ සියලුම දේවල් මේ හරය බවට පත් වෙනවා වැඩසටහනේත්. ඒ වගේම මේ සියලුම දේවල් සූදානම් කරලා තියෙන්නේ ඒ වෙනුවෙන්ම තමයි ඒ දේවල් වලට අමතරව විනෝදයක් අපි ඔබත් එක්ක එකතු කරන්නට නිරන්තරයෙන්ම උත්සාහ ගන්නවා දැනුමට අමතරව. ඉතින් අපි විනිශ්චය තර්කය මේ හැම දෙයකටම අවසානයේදී හේතු වෙන්නේ අපේ මනසේ තියෙන බුද්ධියයි. ඒ බුද්ධිය නිරන්තරයෙන් පාවිච්චි කරන්නයි කියන ආරාධනයත් එක්ක අද දවසේදී අපි සමු අරගෙන යනවා. ප්‍රාර්ථනා කරනවා ඔබට සුබ දවසක් වෙනටයි කියලා.